හරි. දැන් Windows මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරපු ලෝකේ තියෙන ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතියක්. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඔපරේටින් සිස්ටම් එකක් කියලා. ඔපරේටින් සිස්ටම් එකක් එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කරන්නේ පරිගණකය පාවිච්චි කරන පරිශීලකයයි පරිගණකයයි අතර සම්බන්ධතාවය හදන එක. දැන් අපි දැන් මේ වගේ Microsoft PowerPoint ප්‍රසන්ටේෂන් එකක් හැදුවොත් එහෙම මේ ප්‍රසන්ටේෂන් එක හදන්න මේ PowerPoint කියන ඇප්ලිකේෂන් එක රන් වෙන්න නම් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ. අන්න ඒ මෙහෙයුම් පද්ධතිය තමයි Windows කියලා කියන්නේ. එතකොට Windows හැර වෙනත් මෙහෙයුම් පද්ධති තියෙනවා. උදාහරණයක් හැටියට Linux ඊළඟට Mac OS මොබයිල් ෆෝන් වල නම් Android වගේ මෙහෙයුම් පද්ධති පාවිච්චි වෙනවා. මීට වඩා තව මෙහෙයුම් පද්ධති ගණනාවක් ලෝකෙ තියෙනවා. මේ විභාගෙට ප්‍රශ්න එන්නේ Windows මෙහෙයුම් පද්ධතියෙන් විතරයි. ඒ නිසා ඒක ගැන අපි දැනගෙන හිටියා නම් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් ප්‍රධාන කාර්යයන් තමයි මෙන්න මේ ප්‍රධාන කාර්යයන් කීපයක් මෙතන නම් කරලා තියෙනවා. මේකෙන් පළවෙනි එක ගොනු කළමනාකරණය. ගොනු කළමනාකරණය කියන්නේ මොකක්ද? ගොනුවක් යනු කුමක්ද? දැන් අපි මේ PowerPoint presentation එකක් හැදලා මේක සේව් කරනවානේ. ෆයිල් ගිහිල්ලා මේ විදිහට save as ගිහිල්ලා මේක PowerPoint presentation එකක් හැටියට සේව් කරනවා hard disk එකේ කොහේ හරි. සේව් කරාම ඒක සේව් වෙන්නේ මෙන්න මේ විදිහේ ගොනුවක් හැටියට. මේ තියෙන්නේ මම කලින් සේව් කරපු ගොනු. එතකොට කම්පියුටර් එකක දත්ත රඳා පවත්වා ගැනීමේ ක්‍රමවේදය තමයි මේ විදිහට ගොනු එහෙම නැත්නම් ෆයිල්ස් විදිහට තබා ගැනීම. මේ ෆයිල් එකක මෙවැනි තොරතුරු තියෙනවා. දැන් මේ PowerPoint ෆයිල් එකේ මේ වගේ තොරතුරු තියෙනවා. මේ pages තියෙනවා, අකුරු තියෙනවා, graphics තියෙනවා, ඒ වගේම sounds තියෙන්න පුළුවන්, ඒ වගේම වීඩියෝ තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ගොනු තියෙන්න පුළුවන්. ගොනුවක් නොමැති කිසිම data එකක් කම්පියුටර් එකක නැහැ. පැහැදිලිද ඒ ටික? ඔව්. ඊළඟ කාර්යය තමයි මතක කළමනාකරණය. මතක කළමනාකරණය කියන්නේ මෙමරි මැනේජ්මන්ට්. දැන් කම්පියුටර් එකේ ඔයා දන්නවා මෙමරි එක කියලා එකක් තියෙනවා, මතකය කියලා එකක් තියෙනවා. අපි කලින් කතා කරා මතක වර්ග දෙකක්. ස්ථීර මතකය මතකද මේක? ස්ථීර මතකය, తాවකාලික මතකය. తాවකාලික මතකය කියන්නේ කම්පියුටර් එකේ කරන්ට් එක තියෙන තාක්කල් පවතින මතකය. ඒකට අපි කියනවා RAM එක කියලා. ස්ථීර මතකය කියන්නේ hard disk, pen drive, CD ඒ වගේ දේවල් ස්ථීර මතකය. ඉතින් මේ ස්ථීර මතක, తాවකාලික මතක සියල්ලම කළමනාකරණය කරන්නේ මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එකකින්. එහෙම නැත්නම් Windows වලින් මතක කළමනාකරණය. ඒ කියන්නේ
මේ తాවකාලික මතකයෙන් කොච්චර ප්‍රමාණයක් අපි මේ වැඩ කරන PowerPoint එකට දෙන්න ඕනද? తాවකාලික මතකයෙන් කොච්චර ප්‍රමාණයක් අපි බලන වීඩියෝ එකට වෙන් කරන්න ඕනද? ඒවා ඔක්කොම තීරණය කරන්නේ මෙන්න මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය මගින්. ඊළඟට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කියන්නේ අපි යම්කිසි ෆයිල් එකක් මත ඩබල් ක්ලික් කරොත් එහෙම ඒ ෆයිල් එක මොන ඇප්ලිකේෂන් එකෙන්ද රන් වෙන්න ඕන කියන එක තීරණය කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියෙන්. දැන් මේ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරොත් මේක Excel යෙදුම හරහා තමයි ඕපන් වෙන්න ඕන කියලා කියන්නේ. මේ වෙනත් ෆයිල් එකක් උඩ ඩබල් ක්ලික් කරොත් ඒක ඕපන් වෙන්න ඕන ඊට අදාළ යෙදුමේ කියන එක තීරණය කරන්නේ සහ ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ මෙහෙයුම් පද්ධතියෙන්. Windows මෙහෙයුම් පද්ධතියෙන්. ඊළඟට ආදානය සහ ප්‍රතිදානය පාලනය. ආදානය කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි වචන කියන්නේ ඒකට මට. ආදානය කියන්නේ ඉන්පුට්. තොරතුරු ඇතුළත් කිරීම. ප්‍රතිදානය කියන්නේ අවුට්පුට්. තොරතුරු එළියට ලබා ගැනීම. එතකොට ඔන්න ඔය කාරණා දෙක පාලනය කරන්නේ Windows මෙහෙයුම් පද්ධතියෙන්. Windowsම කියලා කියන්නේ මම විභාගයට අදාළ හින්දා මේ සියල්ලම සිදු කරනවා. හරි? ඕනෑම මෙහෙයුම් පද්ධතියකින් මේ සියල්ලම සිදු කරනවා. අපි Windows ගැන කතා කරන්නේ විභාගයට අහන්නේ Windows පමණක් වන නිසා. ඊළඟට පරිශීලක අතුරු මුහුණත. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් මේ පරිශීලක අතුරු මුහුණත පවත්වාගෙන යාම තමයි ඊළඟ කාර්යය. දැන් මෙතන තියෙන මේ ප්‍රධානම කීපයක් විතරයි. නැත්තම් මෙහෙයුම් පද්ධතියක විශාල කටයුතු ගණනාවක් කරනවා. ඒකින් කීපයක් තමයි මේ කියලා තියෙන්නේ. පරිශීලක අතුරු මුහුණත කියලා කියන්නේ මෙන්න මේ වගේ ඕගොල්ලෝ අර කම්පියුටර් එකක් ඔන් කරාම දකින්න මෙන්න මේ වගේ තියෙන දේට තමයි පරිශීලක අතුරු මුහුණත කියලා කියන්නේ. දැන් අපි කම්පියුටර් එක ඔන් කරාට පස්සේ ඇවිල්ලා නතර වෙන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක. Windows වල නම්. එතකොට මේකේ තියෙන ප්‍රදේශ ටිකක් අපි හඳුනා ගමු. ඔයාලට පේනවද මේකේ තියෙනවා මෙන්න මේ වගේ ඒරියා එකක්. මේ යටම පොඩ්ඩක් මේකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරගත්තොත් හරි. මේ පහළ මම මවුස් එක අරගෙන හරිය පේනවද? නෑ. නැතුවද? නෑනේ. ඉන්න පොඩ්ඩක් බලන්න. නෑ. හරි පොඩ්ඩක් ඉන්න බලන්න. දැන් මෙන්න මේ අඳින හරිය පේනවද? ඒත් නෑ. ඒත් නෑ. දැන් පේනවද බලන්න? නෑ.
නෑ. මෙන්න මේ ඇඳපු රතු පාට කොටුව ඉන්නේ නෑ ඊය සර් මේ පොඩ්ඩක් මුකුත් සිග්නල් ස්ලෝ පේන්නේ හින්දා පස්සේ පේන්නේ. නෑ. ඔව්. ස්ක්‍රීන් එක ඩෙස්ක්ටොප් එක පේනව නේද? ඔව්. හරි මේ පේන එකේ මේ යට හරිය වට පේනව නේද? දිග දැක්කා වම් පැත්තේ බ්‍රවුසර් ඉඳලා එකේ දකුණු තියෙනවා පැත්තට පේනවා. පොඩි බා එකක්. අන්න ඒ දැන් නම් බා එකට ඔසේ කියනවා ටාස්ක් බා කියලා.